ඊයේ දින කියන්නේ 16 වෙනිදා අපි සියලු දෙනාම දන්නවා කොළඹ මහනගර සභාවේ පළමු සැසිවාරය. එදින සවස මහනගර සභාවේ එක්සත් ජාතික පක්ෂයෙන් තේරීපත් වූ දේශපාලන අධ්‍යක්ීම් බහුල එක්සත් ජාතික පක්ෂයේ മന്ത്രിතුමියක් වන සඳමාලි മന്ത്രിතුමියට NPP ආධාරකරුවන් කීප දෙනෙක් විසින් විශාල ඇගේ කාර්යාලය ඉදිරිපිටදී දැඩි මැර ප්‍රහාරයක් එල්ල කළා තියෙනවා. ඇය සඳමාලි മന്ത്രിතුමිය කියන්නේ මහත්මා දේශපාලනයක් නියැලුණු විවිධාකාර සමාජ සේවා කටයුතු වල නියැලුණු දක්ෂ පක්ෂයට හිටපු දක්ෂ മന്ത്രിතුමියක්. ඉතින් ඇය ඊයේ දින පළමු සැසිවාරයේදී අපි දැක්කා කොළඹ මහනගර සභාවේ බලය ලබා ගැනීම සඳහා විවිධ අවස්ථාවන්හිදී ඇගේ කටහඬ අවදි කරා. අපි එතනදී දැක්කා බහුතර ජනමතය යටපත් කරමින් කොළඹ මහනගර සභාවේ බලය ජාතික ජනබලවේගයට ලබා දීමට පළාත් පාලන කුමසාරිස්තුමිය සහ එහි සේවකයන් ගත්ත උත්සාහය. ඉතින් ඒ වෙනුවෙන් විශේෂයෙන්ම ඇය කතා කරා අපි දැක්කා. ඉන් පසුව තමයි ඇයට මේ ප්‍රහාරය එල්ල වුණේ. ඉතින් අපි ඇත්තටම මේ අයිතියට අභියෝග කරනවා. මොකද එතුමියට කතා කරන්න අයිතියක් තියෙනවා. ඒ අයිතිය අභියෝග කරමින් NPP ආධාරකරුවන් විසින් මේ සිදු කරන ලද මැර ප්‍රහාරයෙන් ඉස්මතු කරන්නේ ඒගොල්ලන්ගේ අලුත් දේශපාලන සංස්කෘතිය නේද කියලා අපි හැමෝගෙම අහනවා. ඒ වගේම අන් මතයට ගරු නොකරන යුක්තිය සාධාරණත්වය මායිම් නොකරමින් NPP යැසිරෙන ආකාරය ඊටාම නින්දිතයි. ඉතින් මේ වෙලාවේ මේ සිදුවීම් සියල්ලංගෙම පෙන්눔 කරන්නේ ඔවුන්ගේ පරණ පුරුදු නැවත එළියට එනවා කියන එක. ඒ වගේම අපි මේ අවස්ථාවේදී මාත් සමග සිටිනවා පළාත් පාලන മന്ത്രിතුමියන්ලා අපි සියලු දෙනාගේම ඉල්ලීම වෙන්නේ මේ ඊයේ සිදුවුණු සිදුවීමට අපක්ෂපාතී පරීක්ෂණයක් සිදු කළ ඇයට සහ මේ ශ්‍රී ලංකාවේ සියලුම කාන්තා දේශපාලඥවරියන්ට කාන්තාවන්ට මේ කාන්තාව හිංසනයට විරුද්ධව මේ සාධාරණ පරීක්ෂණයක් පවත්වලා ඇයට වගේම අපි සියලු දෙනාටම කාන්තාවන්ට සාධාරණයක් ඉෂ්ට කරලා දෙන්න කියලා. කණ්ඩායම අපි විපක්ෂ කණ්ඩායමේ එක්සත් ජාතික පක්ෂයත් සමගි ජල බලවේගය ඇතුළු තවත් ස්වාධීන කණ්ඩායම් එක්ක മന്ത്രിවරුන් 69ක් තේරලා තිබුණා. ජාතික ජන බලවේගයට තේරලාපත් වෙලා තිබුණේ മന്ത്രിවරු 48ක් පමණයි. ඉතින් එතනදී අපි 69 දෙනා අතරේ 61කට ආසන්න කණ්ඩායමක් ඒකමාතිකව තීරණයකට හිටිය අපි අපගේ නගරාධිපතිවරයෙක් තෝරාපත් කරගන්න බවට සිතුවිල්ලෙන් තමයි අපි එදා ඊයේ උදේ අපි මහකොළඹ මහනගර සභාවට ගිහිල්ලා ඒකට සහභාගී වුණේ. නමුත් ඒ අවස්ථාවේදී දැන් පළාත් පාලන ආඥාපනත අනුව മന്ത്രിවරුන් හරියකට අඩකට වැඩි ප්‍රමාණයක් එක පක්ෂයකට නැත්නම් ඒක ඡන්ද විමසීමකට යනවා. ඒ ඡන්ද විමසීමේ බලය පළාත් පාලන නීති අනුව ඒ කියන්නේ 2012 අංක 2 දරන පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් සංශෝධන පනතේ 66 ඈ වගන්තිය මේකට අදාළ වෙනවා. ඒ අනුව 66 ඈ එකේ 6 වගන්තිය තියෙනවා. ඒකේ නෛතික ප්‍රතිපාදන අනුව තෝරාපත් කර ගැනීමේ ක්‍රමය දෙන්නෙකුට වැඩි යෝජනාවක් තියෙනවා නම් නගරාධිපතිවරු එතනදී අපි ඡන්දයකට යා යුතුයි කියලා. නමුත් ඒ කොහෙවත් ඒ පනතේ කියලා නැහැ මේක රහස් ඡන්දයක්ද යන්න ඕනේ විවුර්ත ඡන්දයක්ද කියලා. ඒකේ තියෙන්නේ විවුර්ත ඒ වගන්තියේ නෛතික ප්‍රතිපාදනය වලින් තියෙන තෝරාපත් කර ගැනීමේ ක්‍රමය පැමිණ සිටින සමාජිකයින් විසින් යෝජනා සම්මතයක් මගින් තීරණය කරනු ලබන විවෘත හෝ රහස්‍ය ඡන්දයක් මගින් පැවැත්විය යුතුයි කියලා. නමුත් ඒ අවස්ථාවේදී අපි සියල්ලක්ම අපේ කණ්ඩායම එක පිටම කියාගෙන සිටියා අපිට ඕනේ විවෘත ඡන්දයකට යන්න කියලා. නමුත් බොහොම කනගාටුයි කියන්න කොමසාරිස්තුමිය ලෑස්ති වෙලා ආවේ රහස්‍ය ඡන්දයකට යන්න. ජාතික ජන බලවේගයෙන් ඉදිරිපත් වෙලා යෝජනා කරා අපිට ඕනේ රහස්‍ය ඡන්දයක් කියලා. එතුමියත් රහස්‍ය ඡන්දයකට තමයි ලෑස්ති වුණේ. එතෙන්දී අපි ගොඩක් අය විවෘත වුණා. එතකොට මේ සඳමාලී മന്ത്രിවරිය දිගින් දිගටම ඈත් නැගිටලා
කෑ ගහලා කතා කරලා ඉල්ලීමක් කළා අපිට මේ ප්‍රජාතන්ත්‍රවාදී අනුව අපිට දෙන්න අපිට විවුර්ත ඡන්දයකට යන්න කියන එක තමයි ආත් එක දිගටම ඉල්ලගෙන හිටියේ අවස්ථාවේදී. නමුත් ඒකේ අපේ ඉල්ලීම ඉෂ්ට කරගන්න අපිට අවස්ථාවක් හම්බුන්නේ නැහැ. ඉතින් පස්සේ අපේ මන්ත්‍රීවරු තීරණය කළා කමක් නැහැ. එහෙනම් ඡන්ද දෙකක් ඕනේ නැහැ. එකපාරම එක ඡන්දයකට යන් කියලා තමයි අන්තිමටම මේක රහස්‍ය ඡන්දයකට ගියේ. නමුත් අපිට හරි කනගාටුයි. මොකද අපිට අවශ්‍ය දේ නෙමෙයි වැඩි බහුතරයාට අවශ්‍ය දේ නෙමෙයි ඊයේ දවසේ සිද්ධ වුණේ. අපිට යන්න උනේ රහස්‍ය ඡන්දයකට. රහස්‍ය ඡන්දෙට ගියේ නිසා තමයි අපිට මේ විදිය ප්‍රතිඵලයක් ලබා ගන්න උනේ. නමුත් ඉතින් ඒ අවස්ථාවේදී ජාතික ජන බලවේගයේ අපේක්ෂිකාව තමයි නගරාධිපතිනි වශයෙන් තෝරාපත් කරගත්තේ ඡන්ද 61කින්. ඒක පස්සේ සඳමාලි මන්ත්‍රීතුමිය තමයි ඇය නියෝජනය කරේ උතුරු කොළඹ ආසනයේ කොළඹ මහනගර සභාවට තේරීපත් වුණ එක්සත් ජාතික පක්ෂයෙන් තේරීපත් වෙන එකම මන්ත්‍රීවරිය. ඇයව පිළිගන්න ඇයට ඡන්දය දුන් ඇගේ ඡන්දදායකයින් ඔක්කොම ඒ අවස්ථාවේ එතනට පැමිණලා තියා. බොහෝ පිරිසක් පැමුණුණා. ඇයට මල් අරගෙන ඇවිදින් ඇයව පිළිගනු ලැබුණා. මල් මාල දාලා මල් දීලා ඒගොල්ලෝගේ සතුට ප්‍රකාශ කළා ඒ අවස්ථාවේදී. එයාත් බොහොම සතුටින් තමයි ගියේ. නමුත් පස්සේ තමයි දැනගන්න ලැබුණේ ඇය කාර්යාලයට ගියාට පස්සේ ඇයගේ කාර්යාල අසදී බීමත්ව පැමිණ මේ ජාතික ජන බලවේගයට ඒ සම්බන්ධ පුද්ගලෙක් තමයි ඇයට මේ විදියට ඇයට ඉතාමත්ම පහත් අන්දමට බරපතල තුවාල ඇති වෙන විදියට ඇයට පහර දීලා ඇය රෝහල් ගත වෙලා තියෙනවා. දැනටත් ඇය ජාතික රෝහලේ හදිසි අනතුරු වාට්ටුවේ ප්‍රතිකාර ලැබමින් ඉන්නවා. අපිට මේ ගැන හරිම දුකයි. මොකද ඇත්තටම මේක නෙමෙයි අපි බලාපොරොත්තු වුණ ප්‍රජාතන්ත්‍රවාදය මේ ජාතික ජන බලවේගයේ ආණ්ඩුවකින් මේ මුළු රටේම ජනතාව පාර්ලිමේන්තු මැතිවරණයේ 3න් 2ක ඡන්දයක් ලබා දීලා ඔවුන්ව බලයට පත් කළා. මේ රටේ ජනතාව මේ මං හිතන්නේ මේ වගේ දෙයක් මේ ආණ්ඩුවෙන් බලාපොරොත්තු වෙනවා කියලා. අපිට බොහොම කනගාටුයි. අපේ විරුද්ධත්වයක් නැහැ. අපිට කැමති කෙනෙක් පත් උනේ නැති වුණත් කවුරු හරි පත් උනේ එක්කෙනා හරි දේ රටට කරන්නයි අවශ්‍ය. මේ ජනතාවට සේවය කරන්නයි අපි සේරමලා මේ ඉදිරිපත් වෙලා අපි තේරිලා පත් වෙලා තියෙන ජනතාව සේවය කරන්න. නමුත් අපේ කිසිම අපේ පෞද්ගලික අවශ්‍යතාවයකට නෙමෙයි ජනතාව වෙනුවෙන් තමයි අපි මේ එළියට බහැලා සේවය කරන්නේ. ඉතින් අපි හරි දේ කතා කරන්නේ හැමතිස්සෙම අපි එළියට බහැලා ඇවිත් ඉන්න හරි දේ කතා කරන්නේ. හරි දේ කතා කරලා මේ වගේ නම් මේ කාන්තාවන් වන අපිට මේ විදියට මේ ආණ්ඩුවෙන් හරි මේ ජන බලවේගයට ආධාරකරුවන් මේ වගේ නම් සලකන්නේ කාන්තාවන්ට අපි මේ ආණ්ඩුවෙන් තවත් මොනවා බලාපොරොත්තු වෙන්නද කියන එක තමයි මට නම් ඉල්ලා ඉන්න වෙන්නේ. බොහොම කනගාටුයි. ඉතාමත් කනගාටුයි මේ වෙච්ච සිද්ධිය මේ කාන්තාවකට මේ පහර දීම. මම මේක හෙලා දකිනවා. ස්තුතියි. මම සුජීවනී නානායක්කාර බොරලැස්ගමුව නගර සභාව ඒ නාගරික මන්ත්‍රීවරියා. අද දවසේ අපි මේ මාධ්‍ය හමුව විශේෂයෙන්ම පවත්වනු ලබන්නේ ඊයේ දිනේදී අපගේ සහෘද මන්ත්‍රීතුමියක් වෙත එල්ල වුණ මැර ප්‍රහාරයකට හෙලා දකින්න සම්බන්ධව කතා කරන්න. මොකද ඊයේ දවසේ ඇත්තටම කොළඹ නගර සභාවේ සිද්ධ වෙච්ච සිදුවීමත් එක්කම කොළඹ මහනගර සභාවේ පුරපතිනිය පත්වීම සිදු වුණා. ඒ සිදු වෙච්ච ආකාරය ගැන ඔබ හැම කෙනෙක්ම මාධ්‍ය තුලින් දැක්කා. හැබැයි ඒ වෙලාවේ ප්‍රබල හඬක් නැගුවා අපේ එක්සත් ජාතික පක්ෂ නියෝජනය කරන යූ සඳමාලි මන්ත්‍රීතුමිය. එතුමිය ඒ වැඩේ ඉවර වෙලා එතුමියගේ කාර්යාලයට ගිහිල්ලා තියෙනවා. ඒ අවස්ථාවේ එතුමියගේ ප්‍රදේශවාසීන් සහ එතුමියට සහයෝගය දුන්න කණ්ඩායම් එතුමිය පිළිගැනීමේ උත්සවයක් සංවිධානය කරලා තිබුණා. ඒ උත්සවය සංවිධානය කරලා එතුමියගේ කාර්යාලයේ සන්ධ්‍යාවේ ඉඳලා එතන සියලු වැඩ අවර කරලා පල්ලෙහාට එනකොට සංවිධානාත්මකවම අපි විශ්වාස කරනවා මේක සංවිධානාත්මක වෙන්නේ නැත්තේ කියලා ජාතික ජන බලවේගයේ මැර කණ්ඩායම් කීපයක් එතනට රැස් වෙලා ඉඳලා තිබෙනවා. එතුමියට ඊටමත් පහත් විදිහට පළමුවෙන්ම සිද්ධිය අපි දැන් මේ වෙලාවේ එතුමිය රෝහල්ගත වෙලා ඉන්නවා. මේ මොහොතේ අපි එතනට ගිහිල්ලත් ආවේ. එතුමියගෙන් දැනගත්ත තොරතුරු අනුව එතුමිය විශ්වාස කරනවා ඒක සංවිධානාත්මක සිද්ධ වුණා කියලා. එතුමිය පල්ලෙහාට එනකොට මුලින්ම
ඊ타ත්ම අසභ්‍ය වචන කියලා එතුමියට දොස් පවරන්න සහ ඊ타ම නින්දිත විදිහට එතන හිටපු අය හැසිරලා තියෙනවා. ඒ ගමන එතුමියට ප්‍රහාර කීපයක්ම එල්ල කරලා තියෙනවා. මහත් දැඩි ප්‍රහාර වලට ලක් වෙලා තියෙනවා එතුමිය ඉන්න කණ්ඩායමට බේර ගන්න බැරි තරමට. මොකද අතරම කාන්තාවන් විදිහට දේශපාලනයේදී තියෙන දැඩි අභියෝගයක් පිරිමිත් එක්ක අපි කොහොමද මේ වගේ රණ්ඩු වලට පැටලෙන්නේ කියන කාරණාව. පිරිමිත් එක්ක කාන්තාවක්කට පොර බදින්නේ කොහොමද කියන කාරණාව. එතුමිය දැඩි පීඩාවට පත් වෙලා තිබෙනවා. එතුමිය වෙලාවේ හිටපු පිරිසත් එක්ක රෝහල්ගත වෙලා තිබෙනවා. මේ වෙනකොට අපි මේ අහන්නේ කාන්තාවන් දේශපාලනය කරනකොට මේ විදිහට හිංසාවට පත් කරලා පීඩනයට පත් කරලා එතුමියන්ව බිය ගන්නලා ජාතික ජන බලවේගය මේ කරන්න හදන්නේ කුමක්ද කියන කාරණාව අපි ප්‍රශ්න කරනවා. ඒ වගේම මේ දැඩි ප්‍රහාරයට ලක්වෙත්ත මේ മന്ത്രിතුමිය වෙනුවෙන් සමස්ත ශ්‍රී ලාංකීය දේශපාලනය කරන කාන්තාවන් සියල්ලම මේ සිද්ධිය අද වෙනකොට හෙලා දකිනවා. ඔබ හැමදෙනාම මාධ්‍ය තුලින් දකින්න නැති මේ සිද්ධිය. එතුමිය මේ වෙනකොට රෝහල්ගත වෙලා ඉන්නකොට අපි දැක්කා මේ ඡායාරූප වලින් පේනවා එතුමිය මොනතරම් බියටපත් වෙලා ඉන්නවද, මොනතරම් පීඩාවටපත් වෙලා ඉන්නවද, ප්‍රහාර වලට ලක් වෙලා ඉන්නවද කියන කාරණාව ඔබ හැමදෙනෙකුටම දකින්න පුළුවන් වෙනවා. අපි කියන්නේ අද දවසේ අපේ රටේ අගමැතිනිය කාන්තාවක්. ඒ වගේම ඊයේ අභිනවයෙන් පත් උනේ කාන්තා පුරපතිනියක්. අද වෙනකොට මම හිතන්නේ මේ සම්බන්ධව ජාතික ජන බලවේගයේ පත්වෙච්ච අගමැතිතුමියත් මේ පුරපතිනියත් මේ සම්බන්ධව මොකක්ද අරගෙන තියෙන පියවර කියලා අහන්න අපි කැමතියි. මොකද සහෝදර සභාවක ඉන්න එතුමිය ඊයේ වචන කීපයක් කතා කරා පුරපතිනිය වුණාට පස්සේ අපි සියල්ල මේකේ සබිකය විදිහට වැඩ කටයුතු කරන්න ඕනේ පක්ෂපාත ભેදකින් තොරව කියලා ඇය කිව්වත් අද දවසේ එම සභාවේ සහෘද මන්ත්‍රීවරියක් මේ වගේ පීඩනයටපත් වෙලා මේ වෙනකොට රෝහල්ගත වෙලා ඉන්නවා. එතුමිය කොළඹ ප්‍රදේශයේ මූලික මුල් පුරවැසියා විදිහට මේ වෙනකොට මේ සම්බන්ධව අරන් තියෙන පියවර මොකක්ද කියලා අහන්නත් අපි කැමතියි. ඒක නිසා අපි ආණ්ඩුවට කියනවා විශේෂයෙන්ම කාන්තාවන්ව මේ වගේ හඬක් නගන ඉදිරියට එන දේශපාලනයේ යමක් කරන්න පුළුවන් කාන්තාවන්ව බිය ගන්නවලා මේ වගේ නින්දාවටපත් කරලා පීඩාවටපත් කරලා ප්‍රචණ්ඩත්වය උන්ගේ වපුරලා අපේ කාන්තාව යන ගමන වළක්වන්න හදන එක ගැන පිළිබඳව අපි දැඩිසේ හෙලා දකිනවා. ඒ නිසා ආණ්ඩුවට බල කර සිටිනවා. අද වෙනකොට මේ වනතුරුත් මේ ක්‍රියාව කරපු කණ්ඩායම ගැන නීතිමය පියවරක් තව වෙනතුරු අරගෙන නැහැ කියලා අපිට ආරංචි ලැබෙන්නේ. අද දවස පුරාත් අපි බලාගෙන ඉන්නවා විමසිල්ලෙන් මේ සම්බන්ධ නීතිය ක්‍රියාත්මක වන ආකාරය. එසේ නොවුනොත් අපි සමස්ත ශ්‍රී ලාංකික දේශපාලන නියුතු කාන්තාවන් ඇතුළු සිවිල් සංවිධාන නියෝජනය කරන සියලු කාන්තාවන් එක්රොක් වෙලා මේ වෙනුවෙන් හඬක් නගන්න ඉදිරියේදී අපි සැලසුම් කරනවා කියන එකත් මේ වෙලාවේ කියන්න කැමතියි. බොහොම ස්තුතියි. Good afternoon. My name is Araliya Devapalan. I am a newly appointed member of council through the UNP to the Colombo Municipal Council. We are deeply disturbed by the violent attack that was carried out on our colleague, member of council, Ms. Sandamali Uluwaduge, yesterday following our first council meeting. I would like to express that we vehemently condemn such violence and request the authorities and law enforcement to take immediate action against those who are responsible without political bias. Such incidents can incite fear and intimidation on female politicians and public servants, attempting to discourage them from carrying out their duties. This kind of behavior is completely unacceptable and should not be tolerated. Most importantly, violence against any woman should not be tolerated. Women must have the freedom to do their politics, carry out their professions, and be able to walk on the streets without being subjected to harassment or violence. If this is the plight of a female politician or public servant in our country, then what safety or protection do women from the general public have? Thank you. මෙතන අපි මාධ්‍ය සාකච්ඡාවට කැඳවපු අනෙකුත් മന്ത്രിවරියන් පැහැදිලි කරා කොළඹ නගර සභාවේ සඳමාලි മന്ത്രിතුමියට පත්වෙච්ච හිංසනය සම්බන්ධයෙන්. ඒ නිසා මම ඒ ගැන කතා කරන්න කැමති නෑ. හැබැයි මට කියන්න තියෙන්නේ මේ දැන් වෙන තෙක් සඳමාලි മന്ത്രിතුමියට පහර දීම සිදු කරපු පුජ්‍යලයව නීතියේ රැහැනට අත්අඩංගුවට ගැනීමක් සිදු කර නැහැ. එතකොට මේ තියෙන්නේ ජාතික ජන බලවේගයේ ආණ්ඩුව. මේගොල්ලෝ
ආණ්ඩු බලය ගත්තේ ප්‍රජාතන්ත්‍රවාදය සුරකින්නවයි කියලා. විශේෂයෙන් මේ රටේ අතිශය බහුතරය ඉන්නේ කාන්තාවෝ. ඡන්දදායකයන්ගෙනුත් සාතිශය බහුතරය කාන්තාවක්. එතකොට මේ රටේ අගමැතිතුමිය කාන්තාවක්. කාන්තා ළමා කටයුතු ඇමතිනියක් සිටිනවා. ඇයි මේ සම්බන්ධයෙන් නියාඩ කියන ප්‍රශ්නය තමයි අපිට තියෙන්නේ. මොකද වෙනත් පක්ෂයක කාන්තාවක් නියෝජනය කරත් අය කොළඹ මහනගර සභාවේ මේ රටේ සෑම කෙනෙකුටම ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය තියෙනවා කතා කිරීමේ භාෂණයේ නිදහස තිබිය යුතුයි. එතකොට මේ අනුර කුමාර දිසානායක ඇතුළු ආණ්ඩුව සිදු කරන්නේ භාෂණයේ නිදහස අවෛර කිරීමක් නෙමෙයිද කියලා අපිට ප්‍රශ්නයක් තියෙනවා. නැවත අපි මේ ගමන් කරන්නේ 1988 89 යුගයකටද. ඒ කියන්නේ 88 89 අපි කුඩා අවදියේ වුණත් අපි අහලා තියෙනවා අපිට මතකයි අර ගල් කටස් පාවිච්චි කරපු යුගයේ කාන්තාවන්ව කොණ්ඩෙන් ඇදගෙන ගිහිල්ලා කොණ්ඩය කපා දාපු යුගයේ කාන්තාවන්ව දූෂණයට ලක් කරපු යුගයද නැවත අපිට මේ මතක් කිරීමක් සිදු කරන්න කියන ප්‍රශ්නේ තමයි කාන්තා සබිකාවියන් විදියට අපිට තියෙන්නේ. මොකද කාන්තාව කියන්නේ අපි දන්නවා පිරිමි යම් කිසි පිරිමියෙක් කාන්තාවකට අත ඔසවනවා නම් කාන්තාවකට පරිභව කරනවා නම් එය ප්‍රජාතන්ත්‍රවාදී රටක ලක්ෂණයක් නෙවෙයි. සාමාන්‍යයෙන් රටක ප්‍රජාතන්ත්‍රවාදයේ මැනියගේ එක මිනුම් දණ්ඩක් තමයි ඒ රටේ ආණ්ඩුව ඒ රටේ රාජ්‍ය කාන්තාවන්ට සහ දරුවන්ට සලකන ආකාරය. අපිට තියෙන ප්‍රශ්නය මේ රටේ ජනාධිපතිවරයා කාන්තා කටයුතු ඇමතිනිය අගමැතිතුමිය ඇයි මේ කාන්තාවන්ට සිදුවන ප්‍රචණ්ඩත්වය දැක සද්ද නොකර සිටින්නේ? ඒ කියන්නේ මට නම් හිතෙන්නේ මේ ජනාධිපතිතුමා ඇතුළු ආණ්ඩුව තවම ප්‍රජාතන්ත්‍රවාදයට පිවිසිලා නැහැ. මේගොල්ලන්ට ආණ්ඩු බලය අරගෙන මාස 6ක් ඉක්මවුවට මේගොල්ලෝ තාම ඉන්නේ අර කැලෑ නීතිය රජ කරපු යුගයේ. මොකද කැලෑ නීතිය රජ කරපු මිනිස්සුන්ට ප්‍රජාතන්ත්‍රවාදයට පිවිසෙන්න මං හිතන්නේ තව කාලයක් යයි. අපි බලාගෙන ඉමු ඒගොල්ලෝ ප්‍රජාතන්ත්‍රවාදයට පිවිසෙයිද කියලා. ඉතින් කැලෑ නීතිය රජ කරපු අනුර කුමාර දිසානායක මැතිතුමා ජනාධිපතිතුමා ප්‍රමුඛ ආණ්ඩුව ප්‍රජාතන්ත්‍රවාදයට පිවිසෙන්නේ කවදාද කියන එක තමයි අපිට තියෙන ගැටලුව. කාන්තාවන් සහ දරුවන් මේ මොහොතේ සිටින්නේ අනාරක්ෂිත තත්ත්වයක. අපි දකිනවා තැන පසුගිය කාලේ පුරාම අපි දැක්කා දවසකට එක වෙඩිල්ල ගානේ මේ රටේ කොතනක හරිපත් වුණා. එතකොට මේ හැම දෙයකින්ම පීඩාවටපත් උනේ මේ රටේ කාන්තාවන් සහ දරුවන්. නිසා අපි ජනාධිපතිතුමාට අගමැතිතුමියට කාන්තා කටයුතු ඇමතිතුමියට බල කිරීමක් කරනවා. පුළුවන් නම් අපිට ප්‍රජාතන්ත්‍රවාදය රැකලා පෙන්වන්න. හරිනම් පැය 24ක් යන්නට මත්තෙන් සඳමාලි මන්ත්‍රීතුමියට පහර දුන් පුජ්‍යලයව අත්අඩංගුවට ගත යුතුයි. නමුත් පොලිස් පැමිණිල්ලක් ගිහිල්ලත් මේ වනතෙක් එතුමියට පහර දුන් පුජ්‍යලයව අත්අඩංගුවට අරගෙන නැහැ. අපි දන්නවා මේ වෙද්දී ගමේ සිවිල් ආරක්ෂක කමිටුවල බලය වේගයෙන් මාලිමාකරණයට ලක් වෙමින් පවතිනවා. මේ අදන්නේ ගමේ බලය ගමේ සිවිල් ආරක්ෂක කමිටු ස්වාධීන කමිටුත් මාලිමාකරණයට ලක් කළා. අර ගල් කටස් යුගයේ ගරිල්ලා යුගයට ගමපත් කරන්නද කියන ප්‍රශ්නය අපිට තියෙනවා. ඉතින් අපි ආණ්ඩුවට කියන්න කැමති අපි ඔබතුමාලට කාලය දුන්නා ප්‍රජාතන්ත්‍රවාදය රකින්න. හැබැයි ප්‍රජාතන්ත්‍රවාදය රකින්න බැරි නම් අනුර කුමාර ජනාධිපති සහෝදරයා අගමැතිතුමිය කාන්තා කටයුතු ඇමතිනිය අපිට හෙට අනිද්දා වෙද්දී පාරට බහින්න වෙනවා. ඔබතුමාලාට අපේ ප්‍රජාතන්ත්‍රවාදය ඉල්ලලා අපි නියෝජනය කරන්නේ ගමක් ගමේ ජනතාව. ඉතින් අපි අද අපිට ප්‍රජාතන්ත්‍රවාදීව කතා කිරීමේ භාෂණයේ නිදහස අහිමි නම් ගමේ සිටින පොඩි මිනිසුන්ට ගමේ සිටින ජනතාවට කොහොමද ප්‍රජාතන්ත්‍රවාදයේ සුරකින්නේ ඔබතුමන්ලා? ඒ නිසා නැවතත් 88 89 ගල් කටස් යුගයට යන්න ලෑස්ති වෙන්න එපා. මේක ප්‍රජාතන්ත්‍රවාදී රටක්. මේ ප්‍රජාතන්ත්‍රවාදය රකින්න ඔබතුමාලා පෙරමුණ ගන්න. ඔබතුමාලාගේ ආණ්ඩුව තියෙන්නේ. ඒ නිසා අපි මේක රකින්න බැරි නම් ඔබතුමාලට අපි කාන්තා මන්ත්‍රීවරියන් විදියට මුළු රටේම කාන්තා සබිකාවියන් එකතු කරගෙන පාරට බැලලා අපේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය රැකගන්න අපි සූදානම් කියන දේ අපි ආණ්ඩුවට සහ විශේෂයෙන් අගමැතිතුමියට මතක් කරලා දෙනවා. බොහොම ස්තුතියි. එතනදී සඳමාලි මන්ත්‍රීතුමිය මට එහා පැත්තේ ඉඳගෙන දැඩි ප්‍රහාරයක් එල්ල කරා. අපි විවෘත ඡන්දයක් ඉල්ලපු වෙලාවේ අපි හැමදෙනාම ලෑස්ති වෙලා හිටියේ
නගරාධිපතිතුමිය හරි තුමා හරි තෝරන ඡන්දෙදී විවෘත ඡන්දයක් කොන්ද කෙලින් තියාගෙන අපිට ඉල්ලන්න පුළුවන් නම් අපි කාන්තාව හැටියට අපි හැමදාම ජීවිතේට මුණ දුන්න කට්ටිය අපිට පුළුවන්කමක් තිබ්බා මේ විවෘත ඡන්දයක් ඉල්ලන්න. ඒම නිසා සඳමාලි මන්ත්‍රීතුමිය අද ප්‍රහාරයට ලක් වෙලා ඉන්න සඳමාලි මන්ත්‍රීතුමිය ඒ සඳහා මේ දැඩි ඉල්ලීමක් කරා. අපි හැමෝ දෙනාම ලෑස්ති වෙලා හිටිය විවෘත ඡන්දයකට මුණ දීලා ඒ විවෘත ඡන්දයෙන් ලැබෙන ජයග්‍රහණය හෝ පරාජය බාරගෙන ඉදිරියට යන්න ඒ වුණාට අපිට ඒ අවස්ථාව ලැබුණ නැහැ. පළාත් පාලන කොමසාරිස්වරිය දිගටම කියාගෙන හිටියා මොකද්ද රහස් ඡන්දයකට ආයුතු බව. අවසානයේ අපිට වෙන කරන්න කිසි දෙයක් තිබුණ නැහැ. අපි ඒ ඡන්දයට මුණ දීලා පරාජය අත්පත් කරගත්තා. මම මේ වෙලාව හිටපු മന്ത്രിවරයෙක් හැටියට දැක්ක සඳමාලි මන්ත්‍රීතුමියව පිළිගන්න එයාගේ පළාතේ එයා නියෝජනය කරපු කොට්ටාශේ කට්ටිය ඇවිල්ලා මල් මාලා අරගෙන ඔක්කොම එතුමියව ආදරෙන් පිළි අරගෙන ඉන්නවා. ඊට පස්සේ එතුමිය එතනින් පිටත් වෙලා ගිහිල්ලා ඒ කට්ටියට සංග්‍රහ කළා. ඊට පස්සේ ඔෆිස් එකටත් ගිහිල්ලා එතුමියට පිළිගැනීමක් තිබුණා. ඊට පස්සේ හැන්දෑවේ 6ට 6:00 විතර මගේ ෆෝන් එකට කෝල් එකක් ආවා එතුමියගේ දියණියගෙන්. දියණිය කෝල් කරලා කිව්වා සඳමාලි මන්ත්‍රීතුමියට කතා කරගන්න බෑ මෙහෙම ප්‍රහාරයක් එල්ල වෙලා මේ ජාතික රෝහලේ ඇක්සිඩන්ට් වෝඩ් එකේ ඇඩ්මිට් කරලා ඉන්නවා. එතුමියට කතා කරගන්න බැරුව එයාගේ ෆෝන් එකේ මගේ නම්බර් එක පෙන්නලා මට කෝල් එකක් දෙන්න කියලා තිබ්බා. ඊට පස්සේ මම අනිත් අයව අපේ മന്ത്രിවරියන්ව දැනුවත් කරා. අද එතුමිය 73 වෙනි වාට්ටුවේ ප්‍රතිකාර ලැබෙමින් පසු වෙනවා. එතුමියගේ මුහුණට ගෙල ප්‍රදේශයට පපුවට දැඩි ලෙස ප්‍රහාර එල්ල වෙලා තියෙනවා. ඒ ප්‍රහාරය එල්ල කරපු පුද්ගලයාත් මාව දැනුවත්ව පරිදි ඊට පස්සේ ඇවිල්ලා එයත් හොස්පිටල් එකේ ඇඩ්මිට් වෙලා තියෙනවා. මම කියන්නේ අපේ සහෝදර മന്ത്രിවරියක් අපේ සහෝදරියක් 2018 ඉඳන් අපි එකට නගර සභාව නියෝජනය කරා. එතුමියට වෙච්ච ප්‍රහාරය මම දැඩි ලෙස හෙලා දකිනවා. මට හරිම දුකයි එතුමියට වෙච්ච දේ ගැන. එතුමියට වෙච්ච දේ සාධාරණීකරණය කරන්න එතුමියට වෙච්ච එක තව කෙනෙක්ට වෙන්න ඉඩ සලසන්න එපා. අපි කාන්තාව හැටියට මව්වරුන් හැටියට දියණිවරුන් බිරිඳවරුන් හැටියට අපි දේශපාලනයත් කරගෙන අපි ජීවිතේට මුහුණ දෙනවා අනිත් අය වගේම. ඒ හින්දා එතුමියට වෙච්ච අසාධාරණය ඒකට පිළියමක් යොදන්න අයිපරක් ඒක නොවෙන්න. අනික දැන් පුරපතිනියක් පත් වෙලා තියෙනවා. එතුමියගේ යුතුයකම වගකීම වගේම අගමැතිනියත් කාන්තාවක් ඒ සියලු දෙනාම එකතු වෙලා පාට පක්ෂ ભેදයකින් තොරව කාන්තාවන්ට වෙන මේ අකටයුතුකම් බල්ලා හෙලා දැකලා ඒ වෙනුවෙන් ඉක්මනින් ක්‍රියා කටයුතු කරයි කියලා මම බලාපොරොත්තු වෙනවා. බොහොම ස්තුතියි.